දෙවියන් වහන්සේගේ පාදතාවල in God's presence. ස්වාමීන් වහන්සේගේ වචනය කතා කරන්නයි මේ දරුවා මේ මොහොතේ සූදානම් සිටින්නේ. The Lord's servant is getting prepared to speak the word of God to you all. 2025 අප්‍රේල් මාස 18 වෙනි සිකුරාදා එනම් Good Friday ඔබ හමුවට එන්න ලැබීම ගැන සතුටුයි. I'm very glad to come in your midst in the year 2025, April 18, in celebrating of this Good Friday. මම ඉතා සතුටු වෙනවා අද දවසේ අපේ ලාංකිකයන් පමණක් නොව සිළුමු විදේශක ජාතීන්ට ස්වාමීන් වහන්සේගේ වචනය කතා කරන්න ලැබීම ගැන. I'm so very happy because I've got the chance to speak the word of God not to the Sri Lankans only, but to the people who live in abroad, to the foreigners as well. Amen. Amen. එනම් අප කවුරුත් දන්නා කාරණාවක් තමයි All of us know, there's a matter all of us know. අවුරුදු 2000දී දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා යේසුස් වහන්සේ මෙලොවට එව්වා. Before 2000 years ago, the God's only begotten Son, He sent His only begotten Son for us to this earth. ඒ යේසුස් වහන්සේ අපෝදේශා මේ පොළොව තුල ජීවත් වෙලා අවුරුදු 2000දී මෙවැනි දවසක එතුමාගේ උතුම් ජීවිතය දෙන තරම් ඔබට අපට උන්වහන්සේ ප්‍රේම කරනවා. Before 2000 years ago, God sent His begotten Son as a human being to this earth. He lived on this earth as a human and then He gave His life for us. උන්වහන්සේ කුරුසයක එල්ලී සිටි කාල පරිච්ඡේදය තුල වචන 7ක් කුරුසයේ උන්වහන්සේ කතා කළා. In the time period where Jesus was hanging on the cross, He spoke 7 words. උන්වහන්සේ කතා කළා මේ වචන 7 උන්වහන්සේගේ මෙහිකරුවා වන මම ශුද්ධාත්ම මහන්සේගේ අනුභවයෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ අද දවසට ඔබිට ලෙස ඒ විග්‍රහ කරන්න සූදානම්ව සිටිනවා. I, the servant of God, is going to speak those 7 words which Jesus spoke while hanging on the cross by the realm of the Spirit. මම පළවෙනි වචනය කතා කරන්නයි මේ මොහොතේ සූදානම්ව සිටින්නේ. I'm going to speak the first word. ශුද්ධ ලූක පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය. Luke, the Gospel of Luke, chapter 23, verse 24. 34. The verse 34. පියාණනි ඔවුන්ට කමාව මෙලව මක්නිසාද ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔවුන් නොදෙති. Then said Jesus, Father, forgive them, for they know not what they do. පුත්‍රයා තුලින් දිස්සු පියාණන් වහන්සේගේ මහත් ප්‍රේමය. This is the love revealed through the Son which God had for us. යෝහන් පොතේ 3 වෙනි පදය මේ පැහැදිලි කරන අතර John the Gospel, chapter 3, verse 16, this reveals us. වර්ධකාරයේ උදේසා උන්වහන්සේ මැදිහත්කාරකම් කර බව පරණ කිවිසුමේ යසායා පොතේ අනාගතවත්වරයා සඳහන් කර තිබෙනවා. වර්ධකාරයේ සඳහා උන්වහන්සේ මැදිහත්කාරකම් කර බව පරණ කිවිසුමේ යසායා අනාගතවත්වරයා සඳහන් කරලා තිබෙනවා. In the Old Testament, in the book of Isaiah says, God intercedes for a wrongdoer. යසායා 53 12 වෙනි පදය. Isaiah chapter 53, verse 12. අපි මේක අපේ යනවා සිංහල වශයෙන් ඉංග්‍රීසි වශයෙන්. යසායා 53 12
එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි. බලවන්තයන් සමගද උන්වහන්සේ කොල්ලේ බෙදා ගන්නවා ඇත. මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී වරදකාරයන් සමග ගණන් ගනු ලැබ උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප සුදාගත් නිසාය. Therefore will I divide him a portion with the great, and he shall divide the spoil with the strong, because he had poured out his soul unto death. And he was numbered with the transgressors, and he bare the sin of many, and made intercession for the transgressors. මේ අනාවකයේ සම්පූර්ණයේ ඕන්ට කමාව කරන මෙන් යේසුස් වහන්සේ යනමාන්සේගේ ඉල්ලු නිසායි. This prophecy was fulfilled because Jesus asked God to forgive them. යේසුස් වහන්සේ කන්දර දේශනාවේ සිට යේසුස් වහන්සේ අන්තිම මොහොත දක්වා යේසුස් වහන්සේ කන්දර දේශනාවේ සිට යේසුස් වහන්සේ අන්තිම මොහොත දක්වා From the sermon on the mount, from the sermon Jesus did on the mount through the cross, කමාව දීවන ගැන කොයි මොහොතකවත් වලි ගන්න කියා කිව්වේ නැහැ. කමාව ගන්න නිසා කොයි මොහොතකවත් උන්වහන්සේ පලි ගන්න කිව්වේ නැහැ. God told them to forgive, not to hate. शुद्ध मते पते पास्टर परिच्छेदे 37 සිට 39 දක්වා මතේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 44 මතේ 5 11 පෙරන්නේ තියා. මතේ 5 37 39 Matthew the Gospel, chapter 5, verse 34 to 30. 9. මතේ 5 37 Chapter 5, verse 34. මතේ 5 11 දක්වා. Chapter 5, verse 11 and 12. අපේ පවුවන්ට කමාව ලැබෙන්නේ අන්නයට කමාව කරන්න කියලා උන්වහන්සේ අපට කියා දෙනවා. We receive forgiveness to our sins in order if we forgive the others who do sins for us. අපි දකිනවා ව්‍යාධිනී මොහොත කමාව මැනව මාක්වික් සඳ මොහොත කරන්නේ කුමන්ද කියා මොහොත නොදැනදී. We see that the Lord forgive them for they do not know what they do. එනම් මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ දක්වා පැහැදිලි කරනවා කියන්නේ. Matthew the Gospel, chapter 6, verse 9 to 30. පෙන්නනවා අපගේ අප පවුවලට තම තමාගේ පාපයට කමාව ලැබෙන්නේ අන් මිනිස්සාට කමාව දුන්නොත් පමණයි කියන එක ශුද්ධ නිවිල්ලේ පැහැදිලි කරන කාරණාවක්. In the scriptures it is described that we will receive the forgiveness from God in order if we forgive the others who do wrong for us. උන්වහන්සේ පැවසුවේ මේ කරන අයට ප්‍රේම කිරීම නොව ලෝකයේ උන්වහන්සේ පැවසුවේ ප්‍රේම කරන අයට ප්‍රේම කිරීම නොව God said, love them, do not love. ලෝකයේ මිනිසුන් එසේ කරන බැවින් අපට වෛර කරන මිනිසුන්ට ප්‍රේම කිරීමයි. Because the world people who do such thing, we should love the ones who hate us. අපට වෛර කරන කෙනාට අපි ප්‍රේම කරන්න පුළුවන් සිතක් තිබිය යුතු බව යේසුස් වහන්සේ කුරුසේ පෙන්වුවා. We should have a heart to love the person who is hating us. උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ විදහා බෑවා. God showed his love. සකල මනුෂ්‍ය ජනයා උදෙසා උන්වහන්සේ දඬුවම් විඳිමින් කුරුසේ සිටිද්දී To all the nations, God suffered at the cross. උන්වහන්සේ එසේ කරපු ජනතාවට සමාව දෙන මෙන් පියාණන් වහන්සේට බාර දුන්නා. Jesus committed all the people, all the nations who do such things into God's hands. ඔබ මේ වචනය ඔබගේ හදවතේ ඔබ සටහන් කරගන්න. So please, every one of you all keep this word in your heart. උන්වහන්සේව මරණයට පත් කරද්දී උන්වහන්සේට හිංසා කරද්දී උන්වහන්සේගේ ඒ සමාව දීම
අපේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න. When Jesus was crucified, when Jesus was bruised for our sins, Jesus had the heart to forgive them. උන්වහන්සේ එවැනි දරුවන්ට ගොඩාක් ප්‍රේම කරනවා. Jesus loves such children very much. එවැනි දරුවන්ට යේසුස් වහන්සේ ගොඩාක් ළඟින් ඉන්න කැමැත්තෙන් ඉන්නවා. God stays near to such children. ඒට හේතුව තමයි The reason for it is උන්වහන්සේ කළා හා සමානව මා අදහන්නා කිරීම උන්වහන්සේගේ කැමැත්තයි. likewise Jesus did for us. The believer of Jesus should also follow the footsteps. එහෙනම් උන්වහන්සේ පළවෙනි පදයටම මේ වචනේ පාවිච්චි කරන්නේ සමාව දීමයි. In the first word itself, Jesus uses the word forgiveness. සමාව නොදී අපට කිතුරු ජීවිතයක් නැහැ. We cannot go in this Christian life without forgiving. අනුකම්පා